ටොප් 10 ශ්‍රී ලංකා අරන් එන තවත් අපූර්ව වීඩියෝ එකකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන මාතෘකාව නම් සමහර අය ටිකක් අකමැති එකක් වෙයි. මොකද අපි කැමති නෑනේ අපි ආදරය කරන අපෙන් වෙන් වෙනවට. ඒ වුණාට එහෙම වෙන් වුණාට ඒක වාසියක් වුණු කට්ටියකුත් ඉන්නවා. අන්න ඒ කට්ටිය ගැන තමයි අපි අද කතා කරන්නේ. එහෙනම් අපි දැන් බලමු ලෝකෙ දික්කසාදු වුණාට පස්සේ වැඩිම වන්දියක් ලබාගත්තු කට්ටියයි වැඩිම වන්දියක් ගෙවන්න උණු කට්ටියයි කවුද කියලා. අද්නන් කසෝගී සෞදි අරාබි ජාතික අද්නන් කසෝගී ව්‍යාපාරිකයෙක් වගේම ආයුධ වෙළෙන්දෙක් ලෙසත් කටයුතු කරපු ධනවත් පුද්ගලයෙක්. ඔහු විවාහ වෙලා හිටියේ සොරායා කසෝගි සමඟ. ඔවුන් අවුරුදු 13ක විවාහය අවසන් කරලා 1980 වසරේදී දික්කසාදය ලබා ගන්න තීරණය කරනවා. මේ දික්කසාදයේදී වන්දියක් විදියට කසෝගි තමන්ගේ බිරිඳට ගෙවලා තියෙන මුදල තමයි ඇමරිකන් ඩොලර් මිලියන 874ක්. අංක 9 හැරල්ඩ් හැම් ඇමරිකානු ජාතික හැරල්ඩ් හැම් තෙල් හා ගෑස් සම්බන්ධ ව්‍යාපාර කරන බිලියනපතියෙක්. මෙයා තමන්ගේ දෙවනි විවාහයේ බිරිඳ වුණු සූ ඇන් ආනල්ගෙන් දික්කසාද වෙන්න තීරණය කරන්නේ අවුරුදු 26ක විවාහ ජීවිතයක් ගත කරාට පස්සේ. මේ දික්කසාදය නිසා හැරල්ඩ් හැම්ට වන්දි වශයෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 974.8ක මුදලක්. අංක 8 චේටෝ දකුණු කොරියානු ජාතික බිලියනපති ව්‍යාපාරිකයෙක් වෙන චේටෝ මොන් මහතා විවාහලා තියෙන්නේ 1988 වර්ෂයේදී. ඒ රූ සෝ සෙන් සමග. නමුත් 2024 අවුරුද්දේදී ඔවුන් වෙන් වෙන්න තීරණය කරනවා. ඒ ඔවුන් අවුරුදු 36ක විවාහ ජීවිතයක් ගත කරාට පස්සේ මේ දික්කසාදයේදී වන්දියක් විදියට ඔවුන් මහතාට සිද්ධ වෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 1ක මුදලක් තමන්ගේ බිරිඳට ගෙවන්න. අංක 7 ස්ටීව් වේන් ඇමරිකන් ජාතික බිලියනපති ව්‍යාපාරිකයෙක් වුණු ස්ටීව් වෙයින් ඔහුගේ පළමු බිරිඳ වුණු එලයින් සමග 1963 ඉඳන් 1986 වෙනකල් අවුරුදු 23කුත් 1991 ඉඳන් 2010 වෙනකල් අවුරුදු 19කුත් වශයෙන් දෙවතාවක් විවාහ වෙලා තියෙනවා. ඒ 2010 අවුරුද්දේදී නම් ස්ටීව්ට සිද්ධ වෙනවා එලයින්ට දික්කසාද වන්දියක් ගෙවන්න. ඒ මුදල සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 1ක් කියලා. අංක 6 බර්නි එක්ලෙස්ටෝන් බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙක් වගේම මෝටර් රථ ධාවන සූරයෙක් වුණු බර්නි එක්ලෙස්ටෝන් ඔහුගේ දෙවැනි බිරිඳ වුණු ස්ලැවිකා රැඩොග්ගෙන් දික්කසාද වෙන්නේ අවුරුදු 24ක විවාහ ජීවිතයකට පස්සේ. මේ දික්කසාදයේදී වන්දි වශයෙන් බර්නි ගෙවන මුදල වෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 1.2. අංක 5 බිල් ග්‍රෝස් ඇමරිකන් ජාතික ව්‍යාපාරිකයෙක් වගේම විධායක නිලධාරියෙක් වුණු බිල් ග්‍රෝස් මහතා ඔහුගේ දෙවැනි විවාහයේ බිරිඳ වුණු සූ ප්‍රෑන්ක්ගෙන් වෙන් වෙන්නේ අවුරුදු 32ක විවාහයකට පස්සේ. 2017දී සිදු වුණු මේ දික්කසාදයේදී වන්දි විදියට බිල්ට ගෙවන්න සිද්ධ වෙලා තියෙන මුදල ඇමරිකන් ඩොලර් බිලියන 1.3. අංක 4 රූපර්ට් මර්ඩොක් ඕස්ට්‍රේලියානු ජාතික ආයෝජකයෙක් වගේම මාධ්‍ය ආයතන හිමිකාරයෙක් වුණු රූපර්ට් මර්ඩොක් මහතා ඔහුගේ දෙවැනි බිරිඳ වුණු ඇනා මරියාගෙන් 1999 වර්ෂයේදී වෙන් වෙනවා. ඒ අවුරුදු 32ක විවාහ ජීවිතයකට පස්සේ. රූපර්ට් මහතා විසින් මේ දික්කසාදයේදී ඇයට වන්දි වශයෙන් ගෙවන මුදල වෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 1.7. අංක 3 ඇලෙක් වයිල්ඩෙන්ස්ටේන් ප්‍රංසයේ උපත ලැබූ පුද්ගලයෙක් වෙන ඇලෙක් වයිල්ඩෙන්ස් මහතා ඇමරිකාවේ ව්‍යාපාරිකයෙක් වගේම බිලියනපතියෙක් ලෙස තමයි සැලකෙන්නේ. ඔහු ඔහුගේ බිරිඳ වුණු රොසලින් පෙරිසෙට්ගෙන් 1999 අවුරුද්දේදී වෙන් වෙනවා. අවුරුදු 21ක විවාහ ජීවිතයකට පස්සේ තමයි ඔවුන් මේ ආකාරයෙන් වෙන් වෙන්නට තීරණය කරන්නේ. මේ අවස්ථාවේදී ඇලන් මහත්මයාට වන්දියක් වශයෙන් ඇයට ගෙවන්න සිද්ධ වෙන මුදල තමයි ඇමරිකන් ඩොලර් බිලියන 3.8ක්. අංක 2 ජෙෆ් බෙසෝස් ඇමරිකන් ජාතික ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වගේම ඇමසන් සමාගයේ අධිපති වෙනුවෙන් තමයි මේ ලැයිස්තුවේ අංක 2 වෙන්නේ. ලෝකයේ ධනවත්ම පුද්ගලයා වුණු ඔහු 2019 අවුරුද්දේදී ඔහුගේ බිරිඳ වුණු මැකෙන්සි ස්කොට්ගෙන් වෙන් වෙනවා. අවුරුදු 26ක විවාහයකට පස්සේ සිදුවන මේ දික්කසාදයේදී ජෙෆ් බෙසෝස් මහතාට ඔහුගේ බිරිඳ වෙනුවෙන් වන්දි වශයෙන් ගෙවන්න සිද්ධ වෙන මුදල තමයි ඇමරිකන් ඩොලර් බිලියන 38ක්. අංක 1 බිල් ගේට්ස් වසර ගණනාවක් පුරාට ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස නම් දරාපු බිල් ගේට්ස් මහත්මයා තමයි දැනට ලෝකයේ ලොකුම දික්කසාද වන්දිය ගෙවලා තියෙන්නේ. 1994 වර්ෂයේදී විවාහ වුණු ඔහු ඔහුගේ බිරිඳ වුණු මෙලින්ඩා ගේට්ස්ගෙන් වෙන් වෙනවා ඊට අවුරුදු 27කට පස්සේ.
2021 අවුරුද්දේදී සිදුවුණු මේ දික්කසාද නඩුවේදී ඔහු මෙලින්ඩා ගේට්ස් වන්දි වශයෙන් ගෙවන්න සිදුවෙන මුදල තමයි ඇමරිකන් ඩොලර් බිලියන 76ක්. එහෙනම් টොප් 10 ශ්‍රී ලංකාරායන තවත් අපූර්ව වීඩියෝ එකකින් හමු වෙනකල් මම අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.